ඉතින් කොහොමද ඔයාලට මේ අඩුපාඩුවේ ඉන්න වෙලේ රත්නායක රසමැදුර පැත්තට චුට්ටක් එනවද අපි චිකන් එකක් හදමු. ඔව් ඔයාලා කන්න ආස වෙයි. මම මේකට චිකන් ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. මේ තියෙන්නේ මම හදාගත්ත කුළුබඩු එකක්. මේ ගොරකා පේස්ට් එක. ඒක මම ගොරකා ලුණු වතුරෙන් තම්බලා ඉස්මි ටික ඉදුණාට පස්සේ ගම් බිස්කුට් චුට්ටක් දාලා බ්ලෙන්ඩර් කරගෙනයි තියන්නේ. ඊට පස්සේ කුරුඳු කොළ සුදු ලුණු කුරුඳු පොතු එකට බ්ලෙන්ඩර් කරලා බී ලුණු භාගයක් අමුමිරිස් රම්පේ කරපිංචා අපි චිකන් ටික අරගෙන ඒක හොඳට හොදලා මම තියන්නේ. ඊට පස්සේ අර මං කිව්ව වලට ගොරකා පේස්ට් එක අරගෙන චිකන් එකේ හොඳට තවර ගන්න ඕනේ. ඒතර ලුණු ඇඹුල් හොඳට චිකන් එකට අල්ලනවා. මේක ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට ඒ වගේම ඔයාලා රටේ ඉන්න කෙනෙක්ට තව හොස්ටල් එක නැවතලා ඉන්න කෙනෙක්ට එහෙම හදලා මේක බොටල් එක දාලා තියාගත්තොත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වෙලාවට ආහාරයට ගන්න ලියට අරගෙන රත් කරලා ආහාරයට ගන්න විතරයි තියෙන්නේ. මම ගොඩක් වෙලාවට මැටි ඇතුලියක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මැටි ඇතුලේ ලිපේ තියාගෙන ඒකට තෙල් චුට්ටක් දාලා අර මම කපාගත්ත බී ලුණු ටික දාගන්නවා. ඒකටම අමුමිරිස් රම්පේ කරපිංචා කුරුඳු කොළ ඒ ටිකත් එකතු කර ගන්නවා. මේ ටික හොඳට රන්වන් පාට වෙනකම් පැද ගන්න ඕනේ. මම දැන් මේ වෙලේ කියන්නම් අර මම කියපු මගේ කුළුබඩු එක මොකද්ද කියලා. මම ඔයාලා බලලා තියෙන අම්මෝ මේ රසකාරකයක්ද කියලා. නැහැ මේ තියෙන්නේ අම්මා හදාගත්ත පුංචි ටිප් එකක්. මේකට මම සුදු ලුණු බිකි දෙකක් කුරුඳු කොළ වේලිච්ච මිරිස් කුරුඳු පොතු කබලේ බෙදලා බ්ලෙන්ඩර් කරගෙන තමයි තියන්නේ. ඉතින් ඒ වගේ රසකාරක අපේම හදාගන්න පුළුවන්කම තියෙද්දි අපි මොකටද රසකාරක පාවිච්චි කරන්නේ නේද? ඔයාලත් හදලා තියාගන්නකෝ. මේ වගේ කරි එකක් හදද්දී ඔයාලට ගොඩක් ඒක ප්‍රයෝජනවත් වෙයි. දැන් බලන්නකෝ මගේ ලුණු එක හරිද කියලා. ඔන්න රන්වන් පාට වෙන්න බෙදලා තියෙන්නේ. ඔන්න දැන් මම සුදු ලුණු එකතු කරගත්තා. ගොඩක් වෙලාවට අපි සුදු ලුණු එක නේද මුලින්ම එකතු කරගන්නේ. නැහැ. එහෙම එකතු කරගත්තොත් එහෙම සුදු ලුණු ටික ඔක්කොම අපේ ඇතුලේට අල්ල ගන්නවා. එතකොට මාළු පිණි වලට එකතු කරගන්න බැරුව යනවනේ. ඉතින් ඒ හින්දා මම තෙල් ටික රත් වෙලා තියෙන වෙලේ ලුණු ටික බෙදලා තියෙන වෙලේ තමයි සුදු ලුණු ටික එකතු කරගත්තේ. මම වලට කියලා තියෙනවානේ මම සුදු ලුණු ටිකක් කනවා වැඩේ කියලා. මොකද ඒකෙන් ගොඩාක් සුවඳ රසය දෙකම එනවා. දැන් මම ඔයාලට කිව්ව ටිප් එක. මගේ රස රහස. ඔන්න එකතු කරගත්තා. එනවනේ මාරම සුවඳයි. ඊට පස්සේ ඔන්න කහ කුඩු චුට්ටක්, මිරිස් කුඩු චුට්ටක්, ලුණු කුඩු චුට්ටක් රස පදමනව දාගන්න පුළුවනි. ගම් මිරිස් කුඩුත් එකතු කරලා තියෙන හින්දා මම කුළුබඩු එකෙත් මිරිස් කුඩු ඇලි තියෙන හින්දා මම නම් මිරිස් කුඩු චුට්ටක් අඩුවෙන් තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ චිකන් ටික දාලා හොඳට මේ වගේ ඒ මගේ මික්ස් එක හොඳට චිකන් වල තවර ගන්න ඕනේ. පොඩ්ඩක් කැමරා එකත් එහාට ගිහලා ඒක අතකින් අල්ලගෙන මම හදන්නේ ඒකයි. ඔයාලා වතුර ගොඩක් දාගන්න එපා. මොකද චිකන් වලත් වතුර උනනවා. ඒ හින්දා අවශ්‍ය ප්‍රමාණයට වතුර චුට්ටක් දාගන්න. දාලා චිකන් එක ඒ හිස්ම වලින්ම හොඳට තැම්බෙන්න වහලා තියන්න. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාලට පේනවා වතුර ගතිය උනලා තියෙන හැටි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ වතුර ටික හිඳනකම් තියාගන්නයි. මම අර කිව්වනේ මම කල් තියාගන්නයි මේක හදන්නේ කියලා. ඉතින් මම නම් මේ ඉස්ම ටික හොඳට මිදෙනකන් තියාගත්තා. ඔයාලට පුළුවන් මේ ඉස්මත් එක්කත් ගන්න. එතකොට කිරිබත් කන්න, ඒ වගේම කැකුළු බත් එක කන්න නම් මරේ මරු. මේ තියෙන්නේ මගේ හිස්ම හිඳුණු මගේ චිකන් කරි එක. මේකේ ඉතින් බොටල් එක දාලා ෆ්‍රිජ් එකේ තියාගත්තොත් ඔයාලට අවශ්‍ය වෙලාවට අරගෙන ඒක චුට්ටක් රත් කරලා ගන්න පුළුවන්. නැත්නම් ආයෙ කිරිට එකතු කරලා ගන්න පුළුවන්. ඔයාලට කැමති වෙලාව විදිහට ඊට පස්සේ මේක සකස් කරගන්න